මිනසන් කොන්වන්වා සුබ සන්ධ්‍යාවක් ආදරණීය දරුවනි. මම මීට පෙර පාඩම් කීපයක්ම ඔබට කියා දුන්නා. තේ ෆෝම්, තා ෆෝම්, එතකොට තව ක්‍රියාපදාශ්‍රිතව නිපාත පාඩම්, ඒ වගේ සමූහයක් පාඩම් ඔබට කියා දුන්නා. අද මම විශේෂයෙන්ම මේ පොඩිත්තන්ගේ ජපන් පාසල මෙහෙවන ගුරුතුමිය විදිහට සරල පාඩමක් කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඇතරම මේක පොඩිත්තන්ට සේම ජපන් භාෂාව හදාරන හැමෝටම වැදගත් වෙන පාඩමක්. අමතක කරන්න බැරි පාඩමක්. ඇයි මේ වගේ පුංචි සරල පාඩම් ආරම්භ කරොතින් ඔබට ජපන් භාෂාවේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරද්දී ගැටලු සහගත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මම දරුවන්ට කියන දෙයක් තමයි අනිවාර්යයෙන්ම හොඳ පදනමක් තියෙන්න ඕනේ ජපන් භාෂාවට. ඒ කියන්නේ ඕනම දෙයකට හොඳ පදනමක් නැත්නම් අපිට ඒක ඉදිරියට ගොඩනගාගෙන යාමේ ශක්තිය අහිමි වෙනවා. ඒ අනුව ජපන් භාෂාව ගත්තම අපිට නිපාත පාඩම අමතක කරන්න බෑ. නිපාත පාඩමේ විශේෂ අවස්ථාවක් තියෙනවා ගා නිපාතය. මේ ගා නිපාතයත් එක්කෙන තව විශේෂ අවස්ථාවක් මොකද්ද? ජෝසු නැත්තම් ඉස්කි. අපි ලියන්නේ සුකි කියලා, උච්චාරණය කරන්නේ ඉස්කි කියලා. ඒක ජෝසු කියන්නේ නාකේ යෝෂික, ඉස්කි කියන්නේ නාකේ යෝෂික. ඒ කියන්නේ නාම විශේෂණ පදයක්. එතකොට ජෝසු කියන්නේ දක්ෂයි, ඉස්කි කියන්නේ කැමති, දයිස්කි කියන්නේ ඉතා කැමති. එතකොට අපිට මේ ජෝසුත් එක්ක ඉස්කිත් එක්ක ආදරණීය දරුවනි, ආදරණීය පොඩිත්තනි අපි පාවිච්චි කරන්නේ ගා නිපාතය පමණයි. දැන් පොඩිත්තන්ගේ ජපන් පාසල මම වසර ගණනාවක් මෙහෙවනවා. ඒ පිළිබඳව දෙමාපියන් ඉතා හොඳින් අගය කරනවා. ප්‍රශංසනීය ලෙස කතා කරනවා. ඇත්තටම පළමුවන ශ්‍රේණියේ දරුවන් පවා ඉතා ලස්සනට ජපන් අකුරු ලියනවා, ජපන් භාෂාව කතා කරනවා, ජපන් ගීත ගායනා කරනවා. අපේ පොඩිත්තන්ගේ ජපන් පාසල පිළිබඳව අගය කරන හැම කෙනෙකුටම ගොඩක් ස්තුතියි. නැවතත් මම පාඩමට යොමු වෙනවා නම් මම කිව්වේ දැන් ගා නිපාතය. ජෝසු ඉස්කි එක්ක අපි යොදන්නේ මොකද්ද? ගා නිපාතය. අපිට කියන්න පුළුවන් මෙහෙම. යමදසාන් වා ඒගෝ ගා ජෝසු දෙස්. යමදසාන් වා ඒගෝ ගා ජෝසු දෙස්. ගා ජෝසු දෙස්. යමද මහත්මයා ඉංග්‍රීසි භාෂාවට දක්ෂ වේ. යමදසාන් වා ඒගෝ ගා ඉස්කි දෙස්. යමදසාන් වා ඒගෝ ගා ඉස්කි දෙස්. යමද මහත්මයා ඉංග්‍රීසි භාෂාවට කැමති වේ. හොඳින් මතක තබා ගන්න ආදරණීය පොඩිත්තනි, ආදරණීය දරුවනි, උසස් පෙළ දරුවනි, වැඩිහිටි දරුවනි. සෑම කෙනෙකුටම වැදගත් වෙනවා නිපාත පාඩම. ඒක නිසා ඔබ ජපන් භාෂාව ඉගෙන ගනිද්දී හොඳ පදනමක් ලබා ගන්න. නිසි ක්‍රමවේදයක් යටතේ ඉගෙනීම් කටයුතු කරන්න. එතකොට ඔබට ජපන් භාෂාවේ ගැටලු මතුවෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමානුකූලව ඉගෙන ගන්න නේද? අපි රැල්ලට යන්න ඕනේ නැහැ. ඒක නිසා ක්‍රමානුකූලව ඉගෙනගෙන හොඳින් විභාග සමත් කළා ඔබට ජපන් රටට යන්න පුළුවන්. නැත්නම් උසස් අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. රැකියාවක් කරන්න පුළුවන්. ඉතින් ආදරණීය පොඩිත්තනි, ආදරණීය දරුවනි, හැමෝටම සුබම සුබ අනාගතයක් වේවා. තෙරුවන් සරණයි.